Hello everyone, welcome back to a new video. මම නිත්මි. ඉතින් මුලින්ම කියන්න ඕනේ මගේ YouTube channel එකෙන් කතා කරන්නේ elegant tips. ඒ කියනවා වැදගත් කාන්තාවක් විදියට ඉන්නේ කොහොමද? හැසිරෙන්නේ කොහොමද? ඔයාගේ ජීවන රටාව පවත්වා ගන්නේ කොහොමද කියන හැමදේම මගේ YouTube channel එකෙන් කතා කරනවා. ඉතින් මම සතියට අනිවාර්යෙන් එක වීඩියෝ එකක් දානවා. ඔයාලා මාව subscribe කරලා තියාගන්න. එතකොට මම දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට බලා ගන්න පුළුවන්. කවදා හරි දවසක කාගේ හරි ඉවෙන්ට් එකකට එහෙම නැත්නම් සාදයකට එන්න කියලා ආරාධනාවක් ලැබිලා ඇති. ඉතින් මේ ආරාධනාව ලැබුණු අවස්ථාවේ ඉඳලා ආරාධනාව අවසානයේ කියන්නේ ආරාධනාව කරපු එකට ස්තුති කරන එක වෙනකම් අපි කොහොමද ඒ අයට ගෞරවාන්විත එහෙම නැත්නම් ඒ අයට විශේෂ ආරාධිතයෙක් විදිහට හැසිරෙන්නේ කියන එක ගැන මම අද මගේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් මේකට කියන්නේ guest etiquette කියලා. ඉතින් අද මගේ වීඩියෝ එකේ මම කතා කරන්නේ guest etiquette. අපි මුලින්ම කතා කරමු මේ ආචාර විදි ඇයි වැදගත් වෙන්නේ කියලා. මේ ආචාර විදි වැදගත් වෙන්නේ ඉතින් අපි මේ ආචාර විදි පිළිපදිනකොට ඒ අයට අපි ගෞරවයක් දෙනවා. එහෙම නැත්නම් අපි ආචාරශීලී වෙනවා. අනිත් අය ඉස්සරහා අපි නුගත් කෙනෙක් දැනුම නැති කෙනෙක් කියලා පෙන්නනවට වැඩිය අපි අනිත් අයගේ හැඟීම් තේරුම් ගන්නවා. ඒ අය අපි වෙනුවෙන් කරපු කැපකිරීමට එහෙම නැත්නම් කියන්නේ දැන් අපි ආරාධනාව ලැබපු කෙනෙක් නම් අපිට ආරාධනා කරපු අය ඉන්නෝනේ. ඒගොල්ලෝ සමහර විට ආහාර පාන සපයන්න එහෙම නැත්නම් මිල මුදල් වලින් හෝ වෙනයම් දේවල් වලින් අපි වෙනුවෙන් කැප කළ කාලයේ ශ්‍රමයට අපි ගරු කිරීමක් වශයෙන් කරන දේවල් තමයි ඉතින් මේ ආචාර විදි කියන්නේ. ඒ හින්දා මේ ආචාර විදි කියන දේ ගොඩාක් වැදගත් දෙයක්. ඒකෙදි මම මුලින්ම කතා කරන්නේ RSVP. මොකද්ද මේ RSVP කියන්නේ? RSVP කියන්නේ ප්‍රංශ වැකියක්. ඉතින් Tamanට ආරාධනාවක් ලැබුණ සැනින් ඒකට ප්‍රතිචාරයක් දැක්වීම තමයි මේ RSVP කියන්නේ. ඒ කියන්නේ ඔයාට දැන් වෙන කවුරු හරි ඔයා හිතන ඔයාගේ යාළුවෙක් ඔයාට එයාගේ බර්ත්ඩේ පාටි එකට ආරාධනා කරනවා. මේ වෙනුවෙන් ඔයාට කෑම එහෙමත් නැත්නම් වෙනම සීට් එකකුත් තියෙනවා. ඔයා අවසාන මොහොතේ පැය දෙකකට කලින් වගේ කිව්වොත් අනේ මට පාටි එකට එන්න වෙන්නේ නැහැ කියලා එයාගේ ශ්‍රමය ඔයා වෙනුවෙන් වෙන් කරපු කාලය එහෙමත් නැත්නම් ආහාර පාන වලට ගිය මිල මුදල් මේ හැමදේම අපත යනවා. ඉතින් ඔයා RSVP කියන එක අනුගමනය කරන්න ඕනේ. හරියට නිකන් ඒක ඔයාට මැසේජ් එකක් ඇවිල්ලා ඒක බ්ලූ ටික් එකක් පැටිලත් ඔයා නිකන් රිප්ලයි කරේ නැහැ වගේ දෙයක් තමයි මේ RSVP කියන එක ඔයා අනුගමනය කරේ නැත්තම් හරි ඔයාට ආරාධනාවක් කරාම ඉතින් ඔයාට එන්න බැරි නම් ඔයා එන්න බෑ කියලා ඒවලෙන් ප්‍රතිචාර දක්වන්න. ඔයා එන්න පුළුවන් කියලා ඒගොල්ලන්ට අඟවල අන්තිම මොහොතේ බෑ කියනට වැඩිය ඒගොල්ලෝ ආරාධනාව දීපු අවස්ථාවෙම ඔයා බෑ කියන එක මම හිතනවා එයාලට කරන ගෞරවාන්විත ප්‍රතිචාරයක් කියලා. දෙවැනියට මම කතා කරන ටිකට් එක වෙන්නේ નિયમિત වේලාවට පැමිණීම. ඉතින් ඔයගොල්ලන් හිතන්න ඔයගොල්ලන්ගේ ෆැමිලි එකට ආරාධනාවක් ලැබෙනවා ඩිනර් එකකට එන්න කියලා. මේකට එන්න කියලා තියෙන්නේ රාත්‍රී 8ට. ඔයගොල්ලන්ගේ ෆැමිලි එකේ අය යනකොට ඒත් වෙලාව රාත්‍රී 8:45ට විතර කියලා හිතන්න. එතකොට එතන ඉන්න අය ඔයගොල්ලන්ගේ ෆැමිලි එක නැති හින්දා සමහර වෙලාවට එනකම් බලන් ඉන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒගොල්ලෝ ඩිනර් එක අරගෙන ඉවර වෙලා තියෙන පුළුවන්. ඒගොල්ලන්ගේ තව මොන හරි ඉතුරු වැඩක් කරගැනීමේ තියෙන කාලය අවම වෙනවා. එහෙමත් නැත්නම් ඒගොල්ලන්ට බඩගින්න ඉන්න වෙනවා ඔයගොල්ලෝ එනකම්. ඉතින් මේ හින්දා ඔයගොල්ලන්ට මොකක් හරි කෑමකට එහෙමත් නැත්නම් ඉවෙන්ට් එකකට යන්න පරක්කු වෙනවා නම් කලින් ඒ අය දැනුවත් කරන්න. එතකොට ඒගොල්ලෝ අපහසුතාවයට පත් වෙන්නේ නැහැ. ඉතින් මේකත් ඔයගොල්ලෝ අනුගමනය කරන්න ඕන ආචාර විදි වලින් එකක්. තුන්වෙනි කාරණාව විදිහට මම කතා කරන්නේ ඔයාට උත්සවයකට ආරාධනාවක් ලැබිලා තියෙනවා නම් ඔයා ඒ ආරාධනාවට යනකොට හිස් අතින් යන්න එපා. ඉතින් මේකෙදි මම මුලින් කිව්වා වගේ ඔයා වෙනුවෙන් ඒ අය වැය කරපු කාලය ශ්‍රමය මේ දේවල් වලට අගය කිරීමක් විදිහට ඔයා ඒ අයට තෑග්ගක් කරන් යන්න. මේකෙදි වයින් බොටල් එකක්, චැම්පියන් බොටල් එකක්, එහෙම නැත්නම් ෆ්ලවර් බොකී එකක්, එහෙම නැත්නම් චොක්ලට් බොක්ස් එකක් වගේ තෑග්ග ඔයාලට ගෙනියන්න පුළුවන්. ඒ වගේම ඉතින් මේකෙදි ගොඩාක් ෆැන්සි අයිටම්ස් ඒ වගේ දේවල් අරන් යන්න එපා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් විදිහට පුළුවන් තරමින් gift එකක් එයාලට අරගෙන යන්න. ඉතින් මේ අවස්ථාවේදී එයාලා ගොඩක් වැඩ කරලා ඔයා වෙනුවෙන් ගොඩක් මුදල් වියදම් කරලා ඔයගොල්ලන්ට මේ වගේ සාදයක් තියෙනකොට ඔයගොල්ලොත් ඒගොල්ලෝ වෙනුවෙන් කිසියම් මුදලක් වියදම් කරලා යනකොට එයාව සතුටු කරන්න මොන හරි දෙයක් අරන් යනකොට එයාලට දැනෙනවා එයාලගේ ආරාධනාව සතුටින් අපි බාර අරගෙන එහෙමත් නැත්නම් අපිට ඒ කියන්නේ අපි ආපු දෙයට ස්තුති කිරීමක් වශයෙන් හෝ එහෙමත් නැත්නම් එයාලට ගෞරව කිරීමක් වශයෙන් අපි ඒ තෑග්ග අරන් යනකොට එයාලගේ හිතත් අනිවාර්යයෙන්ම සතුටු වෙනවා. හතරවෙනි ටිකට් එක විදිහට මම කතා කරන්නේ තීම් එක. ඒ කියන්නේ ඔයා යන උත්සවයට එහෙම නැත්නම් පාටි එකකට අපි ගත්තා ඩිනර් එකකට කාගේ හරි බර්ත්ඩේ එකකට කියලා ගමුකෝ. ඒගොල්ලෝ කියනවා black or white කියන මෙන්න මේ කලර්ස් දෙකෙන් ඇඳගෙන එන්න කියලා.
ඉතින් මේ අවස්ථාවේදී ඕගොල්ලෝ black එහෙම නැත්නම් white වෙනුවට වෙන කලර් එකක් අඳන් ගියොත් ඒ කියන්නේ බර්ත්ඩේ එක ආරාධනා කරපු කෙනා, ඒ කියන්නේ ඔයාගේ යාළුවෙක් බර්ත්ඩේ එකට ආරාධනා කරා නම් එයා වුණත් අපහසුතාවයටපත් වෙනවා. අනිත් අය හැමෝම මේ කලර් එකෙන් ඇවිල්ලා කීප දෙනෙක් වගේ වෙන කලර් එකකින් ඇවිල්ලා කියලා. ඉතින් මේ වගේ අවස්ථාවලදී ඔයා ඒගොල්ලෝ කියලා තියෙන දේ පිළිපදින්න. ඒගොල්ලෝ කියලා තියෙනවා නම් black color ඇඳන් එන්න කියලා black color ඇඳන් යන්නේ. ඉතින් ඒගොල්ලෝ දීලා තියෙනවා නම් තීම් එකක් මෙන්න මේ අනුව ඇඳගෙන එන්න කියලා. ඉතින් ඕගොල්ලෝ ඒ විදියට ඇඳගෙන යන්න. එහෙම නැත්නම් වෙන විදිහකට ඕගොල්ලන්ට කියලා තියෙනවා නම් උපදේශයක් දීලා තියෙනවා මෙන්න මේ විදියට කරන්න. මෙන්න මේ වගේ දෙයක් පුළුවන් නම් අරගෙන එන්න. ඉතින් එහෙම කියලා තියෙනවා නම් ඕගොල්ලෝ එන්න ඒ කියන දේවල් පිළිපදින්න. එතකොට ඒගොල්ලන්ගේ අදහසට ගෞරව කිරීමක් සහ ඒගොල්ලොන්ගේ අපහසුතාවයක් ඇති නොවෙන්න තමන්ගේ ඉවෙන්ට් එක පවත්වාගෙන යන්න ඒගොල්ලන්ට උපකාරයක් වෙනවා. පස්වෙනියට මම කතා කරන දේ වෙන්නේ ඔයාලා සාදයකට ගියහම එතන ඉන්න හැමෝත් එක්කම සුහදශීලීව ඉන්න. ඒ කියන්නේ ඔයාගේ නෑදෑයෝ එහෙම නැත්නම් ඔයාගේ යාළුවෝ ඉන්න පාටි එකට ගියහම ඔයා එතනදී එක්කෙනෙක්ට සීමා වෙලා එයත් එක්ක කතා කර විතරක් ඉන්නේ නැතුව ඔයාට ආරාධනා කරපු මිනිස්සුන්ට එතනට ඇවිල්ලා ඉන්න අනිත් පිරිසත් එක්ක සින්දු කියන්න, පොඩි ඩ්‍රින්ක් එකක් දාන්න, එහෙම නැත්නම් එයාලත් එක්ක කතා බහ කරලා කොහොමද මොකද වෙන්නේ මේ වගේ පොඩි දෙයක් හරි කතා කරලා ඔයා අර ඊගෝ එකක් නැති මිනිස්සෙක් වගේ හැමෝත් එක්කම හොඳ විදියට හිටියොත් ආපු අයත් හිතනවා අනේ ඔයගොල්ලෝ හරිම හොඳයි කියලා. එහෙම නැත්නම් එතන ඔයගොල්ලන්ට ආරාධනා කරපු මිනිස්සුන්වත් හිතනවා මෙයා කියන්නේ අපි ගියාම කියනවනේ කවුරු වුණත් මෙයා නම් හිටියේ මේ විදියට කියලා. ඉතින් ඒ වගේ කිසි කෙනෙක්ගෙන් කිසි කතාවක් අහන්න ඕනේ නෑ ඕගොල්ලෝ. ඒ අවස්ථාවේදී ඕගොල්ලෝ අනිත් අයත් එක්ක ඕගොල්ලන්ට පුළුවන් විදියට ටිකක් හරි කතා කරලා ඉන්න. ඊළඟ එක විදියට මම කතා කරන්නේ ඔයාට ආරාධනා කිරීම ගැන ස්තුතිවන්ත වෙන්න. ඒ කියන්නේ ඔයා පාටි එක අවසන් වෙලා යනකොට එයාලට තෑන්ක් කරන්න පාටිය ගොඩක් හොඳට තිබ්බා, කෑම හොඳට තිබ්බා වගේ දෙයක් කියලා එයාලගේ හිත සතුටු කරලා යන්න. මොකද ඒ අවස්ථාවේදී ඕගොල්ලෝ වෙනුවෙන් වැය කරන කාලයේ ශ්‍රමය වෙනුවෙන් ඕගොල්ලෝ ඒ වගේ දෙයක් කිව්වහම ඒගොල්ලොන්ට නොකිව්වත් කෑම ටික අනේ හරි රහයි කිව්වහම මොනවා වුණත් ඒගොල්ලන්ට සතුටක් දැනෙනවා. ඒ හින්දා ඕගොල්ලන්ට ආරාධනා කිරීම වෙනුවෙන් අඩුම තරමේ ඒ වෙලාවේ බැරි වුණත් ඊළඟ දවසේ හරි අනේ අපි ගොඩක් හොඳට එන්ජොයි කරා පාටි එක. එන්න කියපු එකට තෑන්ක්ස් වගේ දෙයක් ටෙක්ස්ට් එකකින් හරි ඒගොල්ලන්ට ඊළඟ දවසේ දාන්න පුරුදු වෙන්න. ඒක ඇත්තටම හොඳ ගතිගුණයක්. මොකද ඒගොල්ලන්ට තිබ්බනේ අපිට ආරාධනා නොකර ඉන්න. ඉතින් Tamanට ආරාධනා කරා කියන්නේ තමන්ව කිසියම් හෝ දෙයකින් විශේෂ කෙනෙක් හින්දා තමයි Tamanට ආරාධනා කරේ. ඉතින් ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙන්න අමතක කරන්න එපා. හත්වෙනි එටිකට් එක විදිහට මම කතා කරන්නේ වෙලාව ඉක්මලා ඔයගොල්ලෝ සාදය ඇතුළේ ඉන්න එපා. ඒ කියන්නේ ඔයගොල්ලෝ පාටි එක දැන් පාටි එකක් කියලා හිතන්නකෝ ඒක අවසන් වෙන්න තියෙන අතරතුරත් ඔයගොල්ලෝ ඒ වෙනත් අයත් එක්ක කතා කර ඉන්නවනම් එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ආරාධනා කරපු අයත් එක්ක කතා කර ඉන්නවනම් ඒගොල්ලන්ට විවේකයක් අවශ්‍ය වෙලාවට එහෙම නැත්නම් ඒගොල්ලන්ට ඊළඟට පිරිසිදු කරන්න නම් තියෙන්නේ ඔයගොල්ලෝ ඒ වෙලාවෙත් අනිත් අයත් එක්ක ඒගොල්ලොත් එක්ක කතා කර ඉතුරු වැඩ ටික කරගන්න ඒගොල්ලන්ට බාධාවක් වෙනවා නම් මේක ඇත්තටම කරන්න ඕන දෙයක් නෙමෙයි. මොකද විශේෂයෙන්ම උත්සවයක් වගේ දෙයක් තිබ්බහම ඊට පස්සේ ඒගොල්ලන්ට පිරිසිදු කරන්න වෙලාවක් යනවා. ඉතින් මේ දේවල් වලට බාධාවක් නොවන විදියට ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ පාටි එකේ එනර්ජි එක අඩු වෙනවා. ඒ කියන්නේ හැමෝම ඩාන්ස් කරලා ටික කට්ටිය ගිහින් ඉඳ ගන්නවා. ඉතින් ආයෙ තව සමහර අය පිරිසිදු කරන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ දේවල් වලදී ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ දැන් පාටි එක ඉවරයි දැන් අපි ගෙවල් වලට යන්න ඕනි කියන දේ තේරුම් ගන්න ඕනි. එහෙම නැත්නම් ඕගොල්ලන්ට ආරාධනා කරපු අයත් එක්ක දිගින් දිගටම කතා කර හිටියොත් ඒ අයටත් අපහසුතාවයක් වෙනවා. ඒ අයගේ ඉතුරු වැඩ කටයුතු ටික කරගන්න. අවසානයේ ටිකට් එක විදියට මම කතා කරන්නේ අනපේක්ෂිත පුද්ගලයන් රැගෙන ඒමෙන් වළකින්න. ඒ කියන්නේ ඔයාට සාදයකට එහෙම නැත්නම් ඔයාගේ මොකක් හරි ඉවෙන්ට් එකකට ආරාධනා කරලා තින්නේ ඕගොල්ලන්ගේ ෆැමිලි එකයට විතරයි. එහෙම නැත්නම් ඔයාට විතරයි. මේ වෙලාවෙදී ඔයා කියන්නේ නැතුව තව දෙන්නෙක් තුන් දෙනෙක් අරගෙන එනවා. හිතන්න සමහර වෙලාවට කෑම වෙන් කරලා තියෙන්නේ සීමිත ප්‍රමාණයකට විතරයි. එහෙම නැත්නම් සීට් වෙන් කරලා තියෙන්නේ සීමිත ප්‍රමාණයකට විතරයි. එතකොට මේ වගේ අවස්ථාවලදීත් ඔයාට ආරාධනා කරපු අය අපහසුතාවයටපත් වෙනවා. ඉතින් මේකත් නොකරන්න ඕන දෙයක්. ඔයාට මෙහෙම වෙන කෙනෙක් ගේන්න වෙනවා නම් ඔයා වෙන කෙනෙක් එක්ක නම් එන්නේ. ඉතින් මේ වෙලාවේදී ඔයා කියන්න මාත් එක්ක තව කෙනෙක් එනවා. ඒ කෙනාව එක්කන් ආවට කමක් නැද්ද වගේ දෙයක් අහලා
ඒ අය ඕකේ එක දුන්නාම ඒ කෙනාව එක්කන් එන්න. අර වෙලාවට හිතන්නේ ඒගොල්ලෝ හැමදේම දැන් ඕඩර් කරලා, ඒ කියන්නේ ඉන්න සීටුත් ඔක්කොම බුක් කරලා, හොටෙල් එකත් ඔක්කොම බුක් කරලා, ඉන්න ගාන ප්‍රමාණයත් හදලා ඉවර වෙලාත් ඕගොල්ලෝ තව කෙනෙක් අමතරව 3-4 දෙනෙක් එක්කන් ආවොත් ඒ වෙලාවේ ඒගොල්ලෝ අපහසුතාවයටපත් වෙනවා. ඉතින් ඔයා මෙන්න මේ ටිකට් එකත් අනිවාර්යෙන් පිළිපදින්න. ඔයාට වෙන කෙනෙක් එක්කන් එන්න ඕනේ නම් එයාගෙන් අවසර අරගෙන කල්ැතුව කියලා මේ තව කෙනෙක් එනවා කියලා කියන්න. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කියන ටිකට් ටික තමයි. ඕගොල්ලෝ මේ වෙනකම් මේකෙදි විවිධ වැරදි කරා නම් අදින් පස්සෙවත් ඒ වැරදි කරන්න එපා. ඉතින් මම හිතනවා මම සරලව කියන්න ඕන දේ හරියට කිව්වා කියලා. ඉතින් ගොඩාක් කියවන්න නැතුව මට අවශ්‍ය දේ මම කිව්වා කියලා මම හිතනවා මේකෙදි. ඉතින් ඔයාලට සුබ දවසක්.